මේ අපි හැමෝම ජීවත් වෙන පරිසරය වර්ණයෙන්, සුවඳින්, ජීවයෙන් මේ හැම දෙයකින්ම පිරිපුන් පුදුමාකාර තැනක්. ගංගා, කඳු ඇටි, දිය ඇලි, මහ සයුර, වනසතුන් මේ හැම දෙයක්ම සොබාදහමට අයිති. ඔබට මතකද? පුංචි කාලේ අපි දැකපු අහස, ගහකොළ අතරින් වැටුණු හිරු එළිය, පිරිසිදු සීතල දියදහරක සුන්දරත්වය. ඒ විතරක් නෙවෙයි, හිත නිවන දිය ඇල්ලක නාදය. මේ හැම දෙයක්ම අපේ ජීවිතයට ලබා දුන්න අමුතුම ආශාදයක් තිබුණා. හරියට අම්මා කෙනෙක් දරුවෙක්ව තුරුළු කරගන්නවා වගේ. මේ සොබාදහම කියන්නේ ආදරයෙන් අපිව දරාගත්ත, අපිට හුස්ම ගන්න අවස්ථාව ලබා දුන්න මහා මවක් කිව්වොත් ඒක හරියටම හරි. අපිට අපේ ජීවිතේ ජීවත් කරවා ගන්න පිරිසිදු වාතය, උල්පත් දියදහරේ පැහැදිලි බව, කඳුකරේ නිහඬ බව, සාගරයේ විසල් බව. සොබාදහම මේ හැම දෙයක්ම අපිට ලබා දුන්නා. ඉස්සර කාලේ අපේ මුතුන් මිත්තන් මේ සොබාදහමත් එක්ක හරිම සහජීවනයෙන් ජීවත් වුණා. ගහකොළ, සතා සිව්පාවා, ජලමූලාශ්‍ර මේ හැම දෙයක්ම ඔවුන්ට දෙවියන් හා සමාන වුණා. ඒත් කාලයත් එක්ක අපි හැමෝම වෙනස් වුණා. අපේ ආශාවන් වැඩි වුණා. දියුණුව කියන නම ඉස්සර කරගෙන මිනිස්සු සොබාදහම සූරා ගන්න පටන් ගත්තා. අපේ ආශාවන් වෙනුවෙන්, දියුණුව කියන බොරු ලෝකයක් වෙනුවෙන් මිනිස්සු සොබාදම් මාතාව රිදවන්න පටන් ගත්තා. කඳුකරේ සුණු විසුණු වෙලා, ගංගා විෂ වෙලා, නිවහනක් නැතිව අසරණ වුණු වනසතුන්ගේ කඳුළු අපිට පෙනුනේ නැහැ. ගස් කපා දමද්දි පිටවුණු වේදනාව අපිට දැනුනේ නැහැ. අපේම දෑතින් අපි අපේ නිවහන විනාශ කරගන්නේ ඇයි? මේ විනාශය අපේ අනාගත පරම්පරාවට අපි ලබා දෙන දායාදයද? සොබාදම් මාතාව අද හරිම වේදනාවෙන් කඳුළු සලනවා. ඇගේ ඉකිබිඳුම මිනිස්සුන්ට ඇහෙන්නේ නැද්ද? ගිනිකඳු පිපිරීම්, සුනාමි, නියඟ, ගංවතුර මේ හැම දෙයක්ම ඇගේ ප්‍රතිචාර. ඇය අපිට කෑගසා කියන්නේ මේ දේවල් නවත්වන්න කියලා. ඒත් මිනිස්සු ඇස්කන් නොමැත්තන්සේ තවමත් පසු වෙන්නේ තද්ද නින්දේ. අද ලෝක පරිසර දිනය. මේ දිනය දිනදර්ශනයේ සලකුණක් විතරක් වෙන්න බෑ. අපේ හදවත් අවදි කරවන, අපේ හෘද සාක්ෂියට තට්ටු කරන දිනයක් වෙන්න ඕනේ. අපි තවමත් ප්‍රමාද නැහැ. අපිට තවමත් මේ විනාශය නවත්වන්න පුළුවන්. අපේ වැරදි තේරුම් ගන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. අනාගත පරම්පරාවට සුරක්ෂිත හෙටක් ලබා දෙන්න අපි තවමත් ප්‍රමාද නැහැ. අපි අපේ හෘද සාක්ෂියට කතා කරමු. අපි අපෙන්ම අහමු. අද අපි සිටුවන එක ගසක්, අද අපි එකතු කරන ප්ලාස්ටික් බෝතලයක්, අද අපි ඉතිරි කරන එක වතුර බින්දුවක්, මේ හැම දෙයක්ම මේ මහා සොබාදම් මාතාවගේ තුවාල සුව කරන බෙහෙතක් වෙන්න පුළුවන්. ප්ලාස්ටික් භාවිතය අවම කරමු. ජලය නාස්ති නොකරමු. බලශක්තිය ඉතිරි කරමු. මේ හැම දෙයක්ම කුඩා පියවරයන් වෙන්න පුළුවන්. හැබැයි විශාල වෙනසක් ඇති කරන්න මේ දේවල් වලින් අපිට පුළුවන්. හුස්මක් ගන්න කලින් අපි ආයෙත් හිතමු. අපි අපේ පරිසරයට ආදරය කරමු. සොබාදම් මාතාව පණමින් සුරකිමු.